අයිබෝවන් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අපේ ප්‍රෝමැට් ස්ටඩියෝ YouTube චැනලට. හරි අද අපි ගණන් හදම වීඩියෝ සිරිස් එකේ එපිසෝඩ් 8 එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. මේ ගාන ඔගොලන්ට හුරු ඇති ලොක් 27 81 27. එතකොට මේකේ අගය තමයි අපෙන් අහන්නේ. එතකොට මේකේ මේ ඇත්තටම කිව්වොත් මේක අගය අහනවා කියලා කියන්නේ සමීකරණයක් නෙවෙයි මේක. මේක ලබ්ගණක ප්‍රකාශනයක්. එතකොට ලබ්ගණක ප්‍රකාශනයක් විදිහට සුළු කරලා මේකේ අගය තමයි අපෙන් අහන්නේ. එතකොට අපි මේක හොයනකොට මේකේ අගය හොයනකොට අපිට ලඝු ගණක නීති භාවිතා කරන්න වෙනවා. දැන් log 27 81 27 නේ. මේකනේ අපිට විසඳන්න තියෙන ලඝු ගණක ප්‍රකාශනය. එතකොට අපිට ප්‍රධාන වශයෙන්ම මේකට ලඝු ගණක නීතියක් භාවිතා කරන්න වෙනවා. ඒ තමයි ලඝු ගණක නීතියක් තියෙනවා log am වල r කියලා කිව්වොත් මෙතන r කියන එක භාගික සංගුණකයක් වෙන්න පුළුවන් නැත්නම් පූර්ණ සංඛ්‍යාත්මක සංගුණකයක් වෙන්නත් පුළුවන්. දැන් මේ තියෙනවා වගේ. එතකොට මේක අපිට ලියන්න පුළුවන් r log am කියලා මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හරි log am r ඇත්තටම r log am එක දෙපැත්තටම හරි මේ කියන එක. හරි එතකොට log 27 81 27 නේ. එතකොට අපි මේක සුළු කරගන්නකොට කොහොමද මොකක්ද අපි මුලින් කරන්නේ? මුලින්ම මෙන්න මේ 27 කියන එක දැන් මෙතන තියෙන දැන් මේක මෙහෙම තියාගෙන සුළු කරන්න බෑ අපිට. ඒක හින්දා මේ 27 ඉදිරියට ගන්නවා මෙතන. r log m ගත්තා වගේ 27යි log 27 81. හරි දැන් මෙතනින් එහාට මේක සුළු කරන්නේ කොහොමද? මෙතනින් එහාට මේක සුළු කරනකොට log 27 81 නේ මේක ලඝු ගණක අංකණයෙන් තියෙන්නේ මේ විදිහට. ලඝු ගණක අංකණය මම උදාහරණයක් විදිහට කිව්වොත් ප්‍රධාන වශයෙන්ම log 5 25 මෙහෙම තිබ්බොත් මේක කීයද අගය? 2යි. අන්න හරි. මේකේ අගය 2යි. 5 වර්ගයනේ 25 වෙන්නේ. 5 වර්ගය තමයි 25. ඒතර ඒක තමයි ලඝු ගණක අංකණයෙන් මෙහෙම ප්‍රකාශ කරන්නේ. ඉතින් අපිට log මෙතන 27 වතාවක් log 27 81 මෙතන log 27 81 කියන එක මට මෙන්න මෙහිම ප්‍රකාශ කරගන්න පුළුවන්. log 27 81 27 කීවෙනි බලයක් විදිහටද කියන එක මට ප්‍රකාශ කරගන්න පුළුවන්. එතකොට මේක x කියලා ගන්න පුළුවන් මට දැනට. හරිද? right. එතකොට අපි එහෙම අරගමු. එතකොට 27 x වෙනි බලය සමානයි 81ට. හරි? 27 x වෙනි බලය සමානයි 81ට. ඉතින් දැන් නම් මේක ලඝු ගණක ආශ්‍රයෙන් සුළු කරන සංසිද්ධියට වඩා දැන් තියෙන්නේ දර්ශක සමීකරණ සංසිද්ධියක්. එතකොට අපි සුළු කරගෙන යමු. මෙතන 3 ඝනය x මෙතන 3 4. හරි. එතන මේ විදිහට ගන්න පුළුවන්. මේකෙන් සුළු කරන්න අවසාන පිළිතුර x වලට ලැබෙනවා 4 බෙදීම 3ක් කියලා. හරි. 4 බෙදීම 3ක් කියලා. දැන් අපි 27 81 වෙනුවට කාවත් දාගත්තේ. මෙන්න මේ x නේ. දැන් මේ x දැන් මේ 20 බලන්න log 5 25. එතකොට මේ 5 වර්ගය දැන් මේ log 5 25 වෙනුවට මෙන්න මේ 2 කියන එක අපිට ආදේශ කරගන්න පුළුවන්. අයි 5 වර්ගයනේ 25 වෙන්නේ. හරි. එතකොට ඒ වගේ තමයි. එතකොට log 27 81 මෙතන x ගන්න පුළුවන් 3න් 4 කියන එක මෙතන log 27 81 වෙනුවට අපිට ලියන්න පුළුවන්. එතකොට අපි මෙතනින් ලියමු 27 වතාවක් 3න් 4. ඉතින් අපේ අවසාන පිළිතුර ලඝු ගණක ප්‍රකාශනය සුළු කිරීම වෙන්නේ 3 වරක් 9යි 4 වරක් 9 කීයද? 36. එතකොට මේ ප්‍රකාශනයේ අවසාන පිළිතුර වෙන්නේ කීයද? 36. හරි. මේක තමයි අවසාන පිළිතුර වෙන්නේ. එතකොට පිළිතුර කරා ළඟා වුණු ක්‍රමය ඔබට පැහැදිලි ඇති. එතකොට මේක ලඝු ගණක නීතියක් විදිහට මෙන්න මෙම නීතිය භාවිතා කරන්න පුළුවන් කියන එක ඔබට පැහැදිලි ඇති. ඊට පස්සේ
දර්ශක සමීකරණ විදිහට මේ විදිර ගන්න පුළුවන් කියනක පැදිලිතුර අවසාන පිළිතුර මෙන්න මේම 36 විදිහට එනවා. හොඳයි. එහෙනම් අපි ගණන් හදම් වීඩියෝ සිරිස් එක එපිසෝඩ් 9 සමගින් මුණගැහෙන්නතුරු ඔබට සුබ දවසක් වේවා.